යෙමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ආරක්ෂක විසින් සානා අගනුවරට සහ සාදා නගරයට ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු ප්‍රහාරයෙන් යෙමනයේ අගනුවර ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාරයෙන් හූති කැරලිකරුවන්ගේ ප්‍රබල නායකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞදි අරාබියේ අල් හදාත් වෙබ් අඩවිය වාර්තා කළේ. හූති කැරලිකරුවන් සඳහන් කළේ ඇමරිකානු ප්‍රහාරයෙන් සානා අගනුවරදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මාර්තු 17 වෙනිදා සිට ආරම්භ වූ ඇමරිකානු ප්‍රහාරවලින් යෙමනයේ හූති නායකින් ඇතුළු පුද්ගලයන් 60කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යෙමනයේ හූතීන් ඉලක්ක කරමින් ඇමරිකාව ඉදිරි දිනවලදී ප්‍රහාර තවත් ඉහළ දැමීම සඳහා සිය අතිරේක ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිග කලාපයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.